ආයිබෝවන් තුන ශ්‍රේණිය ගණිත ගැටලු අනුමාන ප්‍රශ්න පත්‍රය තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් සමනලදනුම අපි වෙනදා වගේම ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන මේ ප්‍රශ්න පත්‍රෙත් 40න් 40ක්ම හරියයි කියලා හිතාගෙන අපි බලන්න යනවා. වැරදුනොතින් මොනවා හරි එවලෙම ඒ වැරද්දට අදාළව දැනුම අලුත් කරගන්න. පළමු රූපයෙන් දැක්වෙන දේ වෙනුවට ආදේශ කළ හැකි. ඒ කියන්නේ එයා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කෙනාවනේ අහන්නේ. ෂර්ට් එකක් නේද වෙනුවට අපිට පුළුවන් ටී-ෂර්ට් එකක්. උඩුකය වසා ගන්න. කුකුලෙක් මස් මාළු නේද මස් කෑම එකක්ද මාළු කෑම එකක්ද කියලා අහන්නේ. ප්‍රස්ථාරයේ දිනක් තුල අලෙවි වූ එළවලු ප්‍රමාණයන් දැක්වෙයි. වැඩියෙන්ම කියන්නේ උසම කෙනා නේද? කවුද උසම? 20ක් තියෙනවා. ප්‍රමාණය මොනවද? කිලෝ වලින් වෙන්න ඇත්තේ කැරට්. රූපයෙන් දැක්වෙන ක්‍රියාව බයිසිකල් පදිනවා නේද? බයිසිකලේ පදිනවා කියලා වෙනික කියන්නේ. ගොයම් කපනවා. ගොයම් කපනවා. ගාටනවා. හිමීට ගමන් කරනකොටනේ අපි ගාටනවා කියන්නේ. පනිනවා. ගෙම්බනේ පනින්නේ නේද? ඉබ්බ බල්ලෝ පනින්නේ නැහැ. මිනිසා නගරය බලා ගමන් කරයි, නිවස බලා ගමන් කරයි, මාර්ගයේ ගමන් කරයි. අර දෙක හරියටම කියන ඔය දෙකේමත් මාර්ගයේ ගමන් නේද ගමන් කරන්නේ. ඒ කියන්නේ අපිට කියන්න බෑ කොහාටද යන්නේ කියලා. හැබැයි මාර්ගයේ ගමන් කරනවා කියන එක අපිට නිශ්චිතවම අනිවාර්යයෙන්ම වෙනවා කියලා කියන්න පුළුවන් නේද? පේනවනේ යනවා කියලා. නැව හම්බන්තොට වරායට පැමිණෙයි. නැව කොළඹ වරායෙන් පිට වෙයි. මුහුදේ නැවක් දැකිය හැකිය. ඔව් අපි දන්නේ කොහාටද යන්නේ කියලා. හැබැයි නැව් තියෙන්නේ මුහුදේනේ. කලාතුරකින් ගංගාවල යන නැවුත් තියෙනවා. මුලින් දැක්වෙන රූපයට සම්බන්ධයක් කලිසමක් වෙනුවට අර්ථවත් දැන් ආදේශයක් නෙමෙයි යන්නේ. ඒක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කෙනා නෙමෙයි දැන් අහන්නේ අර්ථවත් සම්බන්ධයක්. ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කියලා දාන්න බෑ. එහෙම නෙමෙයි. එහෙනම් නේද මේ පිරිමි ළමේ සම්බන්ධයෙන් නැඳුම් දෙකක් විදිහට අපිට මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියන්න පුළුවන්. වංගෙඩියට මෝල් ගහ. ආදේශයක් නෙමෙයි අර්ථවත් සම්බන්ධයක් අහලා තියෙන්නේ. මේ මොකද්ද? වොලිබෝල් නේද? වොලිබෝල් net එකක් තමයි තියෙන්නේ. හොකී කියන්නේ වෙනස් ක්‍රීඩාවක්. ඒ වගේ පොඩි ගෝල් එකක් තියෙන්නේ. පාපන්දු ගෝල් එකක් තියෙන්නේ නේද? හුඹහයේ ඉන්නේ කවුද? අර්ථවත් සම්බන්ධයක්. තලගොයා නයා වේයා. අපි පුතේ වේ අවදාමු. මොකද මේකේ නිර්මාණකරු වේයනේ. තලගොයි නයි යයි. වෙන වෙන සත්තුත් යයි. හැබැයි නිර්මාණකරුවා කවුද? තුබසේ වේයා. කාර්යයන් පිළිවෙලින් මුද්ද පළඳිනවා. පැන්සලෙන් ලියනවා. කතුරෙන් කපනවා. කියතෙන් ඉරනවා, පීරනවා, හලනවා. මුල් තුනට ගැලපෙන්නේ මේ ගෑන් ළමේ ගැඳුම් තුනක් තියෙන්නේ. ඒකට ගැලපෙන්නේ නම් ගවුම. එළවලු වර්ග තුනක් තියෙද්දී ඒකට ගැලපෙන්නේ එළවලුවක්. සම්බන්ධතාවයක් තියෙනවා යුගලයක් නේද? නැති රූප කොටුව තෝරන්න කියනවා. පුටු දෙකක්
ඉදලයි කොස්සයි අපි දන්නවා අතු ගන්න වාඩි වෙන්න පොරවයි බෙරයයි සම්බන්ධයක් නැහැ. කුප්පි ලාම්පුවයි චිමිනි ලාම්පුවයි පිහියයි කතුරයි කපන්න බයිසිකලේ ටීවී එකයි ගැළපීමක් නැහැ. එක් රූපයක් අනෙක් රූප දෙකට වඩා වෙනස්ය. ඔව් බලන්න මෙන්න මෙතනින් යන එකේ ඉරි තුනක් මේකේ ඉරි තුනක් එක්ක මේකේ තියෙන මැනිකේ ඉරි දෙකයි. එතකොට මේක තමයි වෙනස් එක. අර දෙකේම තියෙන ඒවා මේකේ නෑ. එක්කෝ ඒකට දෙකටම වඩා මේකේ වැඩි. එහෙම තමයි වෙනස් කෙනා තෝරන්නේ. මේකේ වෙනස් කෙනා තෝරන්න කියනවා අපි බලමු. හොඳට නිරීක්ෂණය කරන්න මේ දෙන්නාගේ ඉස්සෙල්ලා වෙනස්කමක් තියනවද කියලා බලන්න. එයාගේ අරයාගේ වෙනස්කමක් තියනවද කියලා බලන්න. අපිට පේනවා මේ B අකුරු වගේ තියෙන්නේ. හරි. එහා කෙනාගේ T අකුරු වගේ අරයාගේ T අකුරු වගේ තියෙද්දි මෙන්න මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා. මෙන්න මෙතන කෑල්ලක් අඩුයි නේද? ඒක තමයි වෙනස්. හැලිලා. කාණ්ඩ දෙකකට වර්ග දෙකකට පුතේ මේ තියෙන සංගීත භාණ්ඩ ගැන කතා කරද්දී අපි කතා කරනවා ආතත විතත විතාතත ඝනසුසිර කියලා නේද? මෙතන පිමිනේවයි ගහණේවයි තියෙන්නේ නේද? කෝටු වලින් ගහණේවමයි තියෙන්නේ. මේ කෝටු වෙනුයි අතෙනුයි වෙන්න ඕනේ. මේ කෝටුවක් තියෙනවා. මේකෙත් කෝටු දෙකක් තියෙනවා. මේවා පිඹලා සද්ද ගන්නවා. ඒ කියන්නේ AC පිඹලා BD ගහලා සද්ද ගන්න විදි වෙනස්. කාණ්ඩ තුනකට අයත් රූප ඇතුළත් කොටුව කාණ්ඩ තුනකට අයිති භාණ්ඩ. ඒ කියන්නේ සම්බන්ධයක් නැහැ නේද? මේ දෙක සම්බන්ධයි. කාණ්ඩ දෙකයි. මේ දෙක එකක් මෙහා එකක්. මේ දෙක එකක් මෙහා එකක්. මේ තුන් දෙනා වෙන වෙන වර්ගවල අය. කාණ්ඩ තුනක ಜಾති එක තැනකට ඇවිල්ලා. අහන ප්‍රශ්නේ කියෙව්වේ නැත්තම් වැරදි උත්තර අපි දෙනවා. ආපහු කාණ්ඩ තුනකට කියලා කියනවා. මේක නේද? අරකෙත් වාහන කියලා ගත්තොත් මේ තුනම එනවා. හරිද? අරකේ ගත්තොත් පක්ෂීන් සහ මත්ස්‍යයින් කියලා ගන්න වෙන්නේ කාණ්ඩ දෙකයි. එකම කාණ්ඩයට අයත් නෙමෙයි අහන්නේ කාණ්ඩ තුනකට අයත්. මුලින් දී ඇති වචන දෙක අතර සම්බන්ධතාවයේ සැලකිල්ලටගෙන හිස්තැන්ට ගැලපෙන වචනය තෝරන්න කියලා කියනවා. වඩුවාට කියතනම් නයිදේ. නයිදේ කියන්නේ කවුද? මේ කම්මල් ආශ්‍රිතව නේද යකඩ ආශ්‍රිතව කර්මාන්ත කරන අයට ඒ කාලේ කියපු ගෞරව නාමයක් තමයි නයිදේ කියන්නේ නේද? තව තැන්වලත් නයිදේ කියලා තියෙනවා. මෙතනදී ගන්න වෙන්නේ කවුද? කිනිහිරේ කියන එක. නයිදේට ගන්න වෙන්නේ අපිට කිනිහිරේ කියන එක. ලිපිකරුවාට පෑන නම් ගොවියාට උදැල්ල. උදැල්ල ගොවියොන්ට උදැල්ල නේද? ඍජු රේඛා. ඍජු කියන්නේ මෙන්න මේ වගේ කෙලින් රේඛා. සරල රේඛා, ඍජු රේඛා. ඒවා විතරක් දැක්වෙන රූපය පළවෙනි කෙනා. අනිත් වගේ වක්‍ර රේඛා තියෙනවා. ඒවා වක්‍රයි. වචන සඳහා ඉංග්‍රීසි අකුරු යොදා ඇති ආකාරය අනුව නිවැරදි වාක්‍යයක්. අම්මා පාන් ගෙන ඒමට අම්මා පාන් BD වලින් පටන් ගන්න කෙනෙක්. අම්මා පාන් ගෙනීමට කඩයට ගියාය. ඊටු ටික ඉතින් බලලා චෙක් කරගන්න තියෙන්නේ නේද? මුල් දෙක හොයාගත්තා නම් ගොඩක් වෙලාවට උත්තරේ ගොඩ. නටයි නර්බමින් තාලයට නයනා රූපවාහිනිය. නයනා රූපවාහිනිය නර්බමින් නේද නටනවා ඇත්තේ? නයනා රූපවාහිනිය DE වලින් පටන් ගන්න එකක් තියනවද? කියවලා බලන්න ඒක. පිළිවෙලත් ගැලපෙනවා. වාක්‍යයත් ලස්සනට එනවා. වචනයට වඩාත් හොඳින් ගැලපෙන ප්‍රකාශය ඉඩෝරය ගස්වැල් මෙරී යන කාලය, පස් දූවිලි බවට පත්වන කාලය, වැසි නොලැබෙන කාලය. ඉඩෝර කාලයක් කියන්නේ වැසි නොලැබෙන කාලයක්. අනෙක් වචනයේ සමග නොගැලපෙන වචනයක් නැති වචන පේලිය. පිහිය ගිරය මන්නේ කැත්ත කපන්න. කාරේ බසේ ත්‍රිවිලේ විල්බරෝව.
පොඩක් එතන විල්බරෝව නම් පොඩි නොගැලපීමක් තියෙනවා අපි ප්‍රවාහණයට පාවිච්චි කරන්නේ නැති හින්දා බලමු. සහල් පරිප්පු මුං යට කඩල. මෙතන ගැලපෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන් විල්බරෝව. සෑම විටම හැම වෙලේම හරිද සෑම විටම කියන එක මතක තියාගන්න. කිකිලි බිත්තර සුදු පැහැය ගනි නෑ වෙන පාටවල බිත්තර දැකලා තියෙනවා නේ දුඹුරු පාට. නිවාස බිත්ති බඳින්නේ ගඩොල් වලිනි. මැටි වලින් ඒවත් තියෙනවා බලමු. මත්ස්‍යයන් ජීවත් වන්නේ ජලයේහිය. ඒක සෑම විටම සත්‍යයි නේද? කලාතුරකින් අවස්ථාවල් තියෙනවා නේද වතුර නැති කාලෙට පස් යටට වෙලා ජීවත් වෙන මාළු ගැන එහෙම අහලා ඇති. රූපේ දෙස බලා නිවැරදි ප්‍රකාශය මල් ගසේ මල් හතකි නෑ කුරුල්ලෙක් අහසේ නෑ කුරුල්ලෝ කීප දෙනෙක් පූසා ගලක් මත සිටි. ඒක හරිනේ. මල් ගස ළඟ සර්පෙක් සිටි තුඹස ළඟ බල්ලෙක් සිටි නෑ තුඹස ළඟ හාවෙක් ඉන්නේ නිවස අසල හාවෙක් නෑ නිවස අසල බල්ලෙක් මල් ගස අසල සර්පෙක් සිටි. රූපේ යෙදී ඇති රටාව අනුව ඉරි කෑලි 2යි ඉරි කෑලි 3යි ඉරි කෑලි 4යි නම් ඉරි කෑලි 5ක් තියෙන රූපයක් එන්න ඕන. මේ ඉන්නේ ඉරි කෑලි මේ 1 2 3 4 5. අකුරු වල අඩුවක් නැති වාක්‍ය මිගමුව නේද මිගමුව මුහුද අලපිහිටි නගරයේකි. ත්‍රිකෝණයකට ඇත්තේ පාද ඇත්තේ නෙවෙයි ඇත්තේ අඩුවක් තියෙනවා. අම්මා දියගෙන ඒමට ලිඳට ගියාය. ආයේකේ අඩුවක් නැහැ. මේකේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මේකේ තේ කියන දැනනේ තේ ඇත්තේ කියලා කියන්නේ ඇත්තේනේ. වයස අඩුවන පිළිවෙලින් දැක්වෙන පිළිතුර සීයාගෙන් පටන් අරන් මහප්පා කියන්නේ තාත්තගේ අයියා තාත්තගේ මල්ලි බාප්පා පිළිවෙල මේක නේද? දී ඇති ද්‍රව්‍ය වලින් පළමුවෙන් ආයිතා කිරීමට දෙවැන්නේ අවශ්‍ය නොවෙන්නේ වංගෙඩියට මෝල් ගහ අවශ්‍ය වෙනවා. පොතට පැන්සල අවශ්‍ය වෙනවා. ඉදිකටුවට නූල අවශ්‍ය වෙනවා. හැබැයි පොතට පැන්සල නැතුව කියවන්න එහෙම පාවිච්චි කරන පොත් තියෙනවා. ලියද්දී අරම කියවන පොත්වලදී පැන්සල ඕන වෙන්නේ. පහත දැක්වෙන වාක්‍ය අර්ථවත් වීමට කළ යුතු වෙනස්කම සමනලයා රෝසමලේ කිරි බොයි කිරි වෙනුවට පැණියාව නම් හරිනේ. බලමු. මේ තියෙන්නේ. වචනවල අකුළු යෙදී ඇති රටාව අනුව ලයන්නෙන් ඉවර වෙලා ලයන්නෙන් පටන් අරන් මයන්නෙන් ඉවර වෙලා මයන්නෙන් පටන් ගත්තා නම් රයන්නෙන් ඉවර වෙලා රයන්නෙන් පටන් අරගත්ත රත්මලාන තමයි වචනය. ඔන්න ඔය විදියට මේ පේපර් එකේ ප්‍රශ්න 40 ඉවර වෙද්දී 40න් කීයක් ඔයාගේ හරිද කියලා ඔයා දැන් chat එකට දාන්න. අඩුපාඩු තිබුණා නම් ඒවා නිවැරදි කරගන්න. කලබලයට වරද්දපුවා ගැන තමන්ටම ටොකු වෙන ගන්න. දැනගෙන වරද්දපුවටත් ඒකම කරගන්න. පරිස්සමට ගිහින් එන්න එහෙනම්. ආයිබෝවන්